අදත් ඔයාලා හැම කෙනෙක්ම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. හැබැයි උන් අද අකී බබාගේ සෙල්ලම් පිරුණු වීඩියෝ එකක් නන් නෙමෙයි ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. මේ 2026 මැයි මාසේ 10 වෙනිදා මම කලින් වීඩියෝ එකෙත් කිව්වනේ අපිට පොඩ්ඩක් වහිනවා මේ දවස්වල කියලා. එදා හවස 5ට විතර හදිස්සියෙම මෙන්න මේ විදියට තද වැස්සක් පටන් අරගෙන පස්කන්දේ පුංචි කොටසක් කඩා වැටිලා අපේ ගේ ඇතුළට මෙන්න මේ විදියට වතුර ගලාගෙන ආවා. ඉතින් ඊට පස්සේ අපි හිතුවේවත් නැති විදියට මෙන්න මේ විදියට පස්කන්දෙන් ලොකු වතුර පාරක් ආවා. අඟල් 6ක් විතර පළලට ලොකු වතුර පාරක්. පේනවනේ වතුර පාරේ සැර කොච්චරද කියලා බලාගෙන ඉද්දි ගේ ඇතුලේ වතුර පිරෙනවා. මේ වෙලාවෙද්දි අකී බබාගේ අප්පච්චිවත් අත්තවත් ගෙදර හිටියේ නැහැ. අපි කොච්චර try කරත් අපිට පස්කන්ද අයින් කරගන්න බැරි වුණා. ඒ නිසා මේ විදියට වතුර සීරම ගේ ඇතුලට ගලාගෙන ආවා. ඉතින් මේක දකින කෙනෙක්ට කියන්න පුළුවන් කලිනුත් අපේ ගෙදරට මේ විදියට වැස්ස වෙලා ඒ කන්ද කඩාගෙන ඇවිල්ලා වතුර ආවනේ. ඉතින් ඔයාලා දන්නවනේ ඔය ගෙදරට වතුර එනවා කියලා. ඔයාලා අයින් වෙන්න එපයි කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි ඉතින් දකින කෙනෙක් ඒ විදියට හරිම ලේසියෙන් පහසෙන් ඔයාලට ඔය ගෙදරින් යන්න පුළුවන් වෙන ගෙදරකට කියලා කීවට අපිට තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක අලුතින් ගෙයක් හයිඩමක් අරගෙන ගෙයක් හදන්න තරම් වත්කමක් අපිට නැහැ. ඒ නිසා තමයි කලින් වතාවේ පස් ටික අයින් කරලා අපි මේ ගෙදර පදිංචි වුණේ. මේ වෙලාවෙද්දි වෙලාව 5:00 වගේ ඇති. ඒ වෙලාවෙද්දි වටේටම පස්කන්ද කඩාන ගේ ඇතුළට එන නිසා අපි අකී බබාවත් අරගෙන ළඟ තියෙන අකී බබාගේ අප්පච්චිගේ මාමලෑ ගෙදරට ගියා. රෑ 8:00 වගේ වෙද්දී වැස්ස පොඩ්ඩක් අඩු කරපු නිසා අපි ගෙදරට ඇවිදලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවෙද්දි වතුර පාරක් නතර වෙලා පස්කන්ද කඩාගෙන එන්නේ නැති නිසා ගේ ඇතුළට එද්දි මෙන්න මේ විදිහට තමයි තිබුණේ. කුස්සිය ඇතුළට වෙනකම් පස් ඇවිල්ලා තිබුණා. ඒ වගේම අපි අමාරුවෙන් ණය වෙලා ගත්තු වීගෝනි ටිකත් මෙන්න මේ විදිහට තමයි යට වෙලා තිබුණේ. ඉතින් ඔන්න හිතුවත් නැති විදිහට වැහැපු පැය භාගයක විතර වැස්සකට තමයි මෙච්චර වෙල විනාශයක් වුණේ. පැය භාගයක් විතර තදට වහිද්ද එකපාරට බලාගෙන ඉද්දි වටේටම කන්ද කඩාගෙන වැටුණා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ අපේ ගේ ඇතුළේ තියෙන වලට පේනවා ඇති. ඉතින් ඇත්තටම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න නෙමෙයි මම මේ වීඩියෝ එක දාන්නේ. ඇත්තටම මට මතක සටහනක් විදියට. මොකද මේ වගේ අත්දැකීමක් අපි ලැබලා නැහැනේ. කලිනුත් වතර ආවට මෙච්චර දෙයක් උනේ නැහැ අපේ ගෙදරට. ඉතින් ඇත්තටම කවදා හරි දවසක අපිටම බලන්න මතක සටහනක් විදියට තමයි ඇත්තටම මේ වීඩියෝ එක මම එකතු කරගන්නේ. මේ තියෙන්නේ අපේ කාමරේ පේනවනේ පුළුවන් බඩු සේරම අපි මේ විදියට උඩට දාගත්ත වතුර එන්න කලින්. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ කාමරේ තියෙන්නේ මේ වෙද්දී. අපි ගෙදර යනවා. අපි බලමු ගෙදරට මොකද වෙලා තියෙන්නේ කියලා. අපේ ගෙදර ඉන්න තරම් ආරක්ෂාවක් නැති නිසා අපි හිටියේ හස්බන්ඩ්ගේ මාමලෑ ගෙදර. ඉතින් දැන් මේ කන්ද උඩ තියෙන අපේ ගෙදරට යන ගමන් තමයි ඉන්නේ. අකී බබාවත් වඩාගෙන ඔන්න ඔය විදිහට තමයි මේ පාර පස්කන්ද අපේ ගෙදරට ඇවිදලා තිබ්බේ. පේනවා ඇති වටේට පළාතක් ගලවලා ඇවිල්ලා අපි හිතුවත් නැති විදිහට. ඒ වගේම මේ ගෙදරට පදිංචි වෙලා දැන් අවුරුදු 30 ගානකට වැඩි. ඒ කවදාවත් මේ විදිහට කන්ද කඩාගෙන ඇවිදilla නැහැලු. ඉතින් මෙන්න මේ විදිහට පේනවාද කුස්සිය ජනේලෙ ළඟට එනකම්ම පස්කන්ද කඩාගෙන වැටලා. මොකද ලොකු වතුර පාරවල් දෙක තුනක් මාවා. ඒ වතුර පාරත් එක්ක තමයි මේ විදිහට පස්කන්ද ආවේ. වලට පේනවා ඇති. මං ආයෙත් කියනවා මම මේ වීඩියෝ එක දාන්නේ දුක ප්‍රදර්ශනය කරන්නවත් අපේ දුක ඔයාලට පෙන්නලා කීයක්වත් හම්බ කරන්නවත් ඔයාලගෙන් ආධාරයක් බලාපොරොත්තු වෙනවත් ඒ කිසිම දෙයකට නෙමෙයි. අපේ ජීවිතේ මේ මූණ දුන්න අමහිරි අත්දැකීම අපිට මතක සටහනක් විදිහට එකතු කරගන්න තමයි මම මේ වීඩියෝ එක ඇත්තටම එකතු කරන්නේ. නැත්නම් කෙනෙක් මේ වීඩියෝ එක දැකලා බයින්න පුළුවන්. මේක පෙන්න ඉන්නේ මොකටද? මේක වීඩියෝ කර ඉන්නේ මොකටද? යන්නකෝ වෙන තැනකට කියලා. ඇත්තටම අපිට යන්න වෙන තැනක් නැහැ. හස්බන්ඩ්ලාගේ වෙනම එහෙම ගයක් හදන්න තරම් ඉඩමකුත් නැහැ. අපිට ඉතින් යන්න වෙන තැනක් නැහැ. ඒ නිසායි අපි මේ ගෙදර ඉන්නේ. පේනවනේ කුස්සිය ඇතුළටම වතුර ඇවිල්ලා පස් පිරලා තියෙන්නේ. ඊට පස්සේ හස්බන්ඩ්ගේ මාමලා ඒ ගෙදර කට්ටියයි අපි එකතු වෙලා මේ විදිහට පස් ටික අයින් කරා. ගෙදර ආරක්ෂාවක් තියෙන නිසා තමයි මේ විදිහට ගේ ඇතුළට ඇවිදilla පස් ටික අයින් කරගත්තේ අපි.
ඇත්තටම මේක හරිම අමාරු වැඩක් වුණා. මොකද අර බොරළු වතුරනේ පේනවනේ යන්නත් බෑ ලිස්සනවා මේ විදිහට තමයි ගේ ඇතුලේ තිබ්බේ. ඉතින් අකී බබත් එක්ක හරිම අමාරුවෙන් මාත් පුළුවන් විදිහට උදව් කරා මේ ටික සුද්ධ කරගන්න. මොකද මේ විදිහට ගේ ඇතුලේ තිබිලා මේ ටික මිදුනොත් එහෙම අයින් කරගන්න අමාරුයිනේ. ඒ නිසා අපි පුළුවන් විදිහට මේ විදිහට ඉක්මනින් ඇතුලේ තියෙන මඩ ටික අයින් කරගත්තා. මේ විදිහට මඩ ටික අයින් කරන් මේ දවස්වේදීත් අපි සාමාන්‍යයෙන් සතියක් වගේ කාලයක්ම ගෙදරට ආවේ නැහැ පස් ටික අයින් කරගන්නකම්. මොකද හස්බන්ඩ්ගේ මාමලා ගෙදර තමයි අපි හිටියේ. මොකද පස් කන්දර බිත්තියටම හේතු වෙන නිසා ගේ ඇතුලේ ලොකු වෙලාවක් ඉන්න බයයි. මොකද බිත්ති පෙඟිලා කඩා වැටෙන්නේ වගේ දෙයක් වුණත් වෙන්න පුළුවන්නේ. අපිට කියන්න බෑනේ. ඉතින් ඒ නිසා ඉතින් අපි හිටියේ හස්බන්ඩ්ගේ මාමලා ගෙදරට. ඇත්තටම මේ වීඩියෝ එකේ විශේෂයෙන් මතක් කරනවා. අපේ ගෙදර වගේම අපිට ඉන්න පුළුවන් වුණා. ඒ ගෙදර ඒගොල්ලන්ගේ ගෙදර තිබ්බ නිසා අපිට ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වුණා. ඔන්න පේනවනේ කොච්චර අයින් කරත් ඒක අර මිදිලා වගේ අර ලිස්සනවා යන්නෙම නැහැ. අපි අමාරුවෙන් කොහොම හරි මඩ ටික මුලින්ම අයින් කරලා ඊට පස්සේ අපි උඩ තිබ්බ වතුර ටැංකිය දෙක අපිට බාන්න ඕන වුණා. මොකද ඒක වැටුනොත් එහෙම බින්දෙනවනේ. ඒ නිසා ඉතින් අපි කරේ ඒ වතුරෙන් අපි ගේ ඇතුළ හොදගත්තා. මෙන්න මේ විදිහට තමයි මඩ ටික අයින් කරාට පස්සේ තියෙන්නේ. මේ පේනවනේ කුස්සියේ මඩ ටික අර අයින් කරත් හරි අමාරුයි ඒ ටික අයින් කරගන්න. අර මිදිලා වගේ තියෙන අර බොරළු හේදිලා ආපු අර බොර වතුරනේ. ඒ නිසා ගේ ඇතුලේ ඇවිදින්නත් බෑ මේ වෙලාවෙද්දි නම් මඩ පිරීලා පේනවනේ. පුළුවන් විදිහට අපි මේ විදිහට උඩට ඇඳන් උඩට පුටු සෙටි උඩට පුළුවන් බඩු සේරම දාලා තෙමින් නැති වෙන්න බේරගත්තා. ඉතින් මේ වෙලාවෙද්දිත් අපි ගෙදර කිසිම කෙනෙක් උදේට කාලත් නැහැ දවල්ට කාලත් නැහැ. උදේ ඉඳන් හවස් වෙනකම්ම කරේ මේ ගේ සුද්ධ කරගන්න try කරපු එක. මොකද අපි ආයෙ ගෙදරට එන්න එපා. මේ විදිහට අතහැරලා දාලා යන්නත් බෑනේ. පේනවනේ කකුල් වල ඉඳන් මඩ ගොඩ තියෙන. කොහොම හරි ඉතින් අපි කට්ටිය එකතු වෙලා ගෙදර මේ විදිහට හොදගත්තා. ඔන්න මඩ ටික ඇදලා ඉවරයි. දැන් තියෙන ගේ හොදගන්න. සම්පූර්ණයෙන්ම ගේ හොදනව නෙවෙයි මේ මඩ ටික අයින් වෙන්න හොදනවා. ඊට පස්සේ පස් ටික එහෙම අයින් කරලා අපි ගෙදරට පදිංචි වෙද්දී ආයෙමත් ඉතින් කොහොමත් මේ බඩු සේරම හොදන්න වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔන්න අකී බබා අත්තම්මත් එක්ක ඉන්නවා පේනවනේ. මොකද එයා ඇවිදින්න try කරනවා. මොකද ඇවිදින්න බෑ. අපිට හරි අමාරුවෙන් ඇවිදලා ඉස්සනවනේ. ඔන්න ඔය විදිහට තමයි අපි ඉතින් අපේ ගෙදර හොදගත්තේ පස් කන්ද ආවට පස්සේ. සුද්ද මේ මුල්ලත් එක්ක ගන්න වෙන්නේ. ඔය මුල්ල ගත්තා. ගත්තද? මොන මුල්ලද? දොර මේ මෙතන ප්ලග් එක තියෙන හැටි. අයින් යම්බා. මොකද බං කරන්නේ? අන්සනේ වතුර ගහනවා. ටැප් එක වහන්නද? මේ තියෙන්නේ අපි ගෙදර පදිංචියට එන්න කලින් ගත්ත පුංචි වීඩියෝ එකක්. මේ විදිහට පස් කන්ද පුළුවන් තරම් ඈතට වෙන්න කැප්පුවා. මේ විදිහට අර ළඟින්ම නතර කරලා තියෙන. ඊට පස්සේ ලොකු ගලක් අහුණා. ඉතින් ගල කොහොමත් ගැලවිලා එන්නේ නැහැනේ. පස් කන්දනේ හර හේදිලා එන්නේ. ඒ නිසා මේ විදිහට අපි කපන එක නතර කරන්න ඕන. ලොකු ගලක් අහුණ හින්දා. ඉතින් මේ විදිහට පුළුවන් තරම් ගෙදරට පස් කන්ද එන්නේ නැති වෙන්න පොඩ්ඩක් ඈතට වෙන්න අපි පස් කන්ද කපා ගත්තා. පස් කන්ද කඩාන වැටුණාත් ඒතර ගේ ඇතුළට එන්නේ නැහැනේ. අන්න ඒ නිසා ඉතින් ඔන්න මෙන්න මේ විදිහට තමයි පේනවනේ ගෙදර අර දර මඩු ලී මඩු සේරම ගලවලා ඒ සේරම ගෙදර පුරවගෙන ඉන්නේ. ගෙදර පදිංචියට ආවත් තාමත් මෙන්න මේ විදිහට තමයි අපේ ගෙදර තියෙන්නේ. තවමත් අස් කරගන්න බැරි වුණා මේ වෙලාවෙද්දි. ඉතින් අස් කරගන්න තව දවස් කීපයක් යයි. ඉතින් අපි ඒත් පදිංචියට ආව මේ දවස් වෙද්දි නම්
මේ නම් 2026 මැයි මාසේ 25 වෙනිදා ගත්ත වීඩියෝ එකක්. මෙන්න මේ විදිහට පුළුවන් විදිහට බඩු ටික අස් කරගෙන අපි ගෙදර පදිංචියට ආවා පස්කන්ද කැපුවට පස්සේ. ඉතින් මට ඇත්තටම බෙදා ගන්න ඕන වුණේ අපේ අර මේ මුණ දුන්න අමිහිරි අත්දැකීම. අපේ ජීවිතේ මෙන්න මේ විදිහට දවස් කීපයක එකතුවක් තමයි ඔයාලත් එක්ක අද මම බෙදාගත්තේ. එහෙනම් අලුත් දවසක හම්බ වෙනකන් අදට අපි ගිහින් එන්නම්. ඔයාලා හැම කෙනෙක්ම පරිස්සමින් ඉන්න.